අයිබෝවන් යාළුවනේ අද මම වැටකුළු කරියක් කිව්වා. ඒකේ පොතු ටික මම විසි කරන්නේ ඒක හොඳට හදාගන්න පුළුවන් හරිම රස බැදුමක්. මම දැන් වැටකුළු පොතු ටික හොඳට හීනයට කපලා ගත්තා. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් ලිපේ තියලා අබෑට ටිකක් දාලා ඊට පස්සේ ඒකට ලූණු අමු මිරිස් කරලක් කරපිංචා සුදු ලූණු බික් කීපයක් කරපිංචා කොළ ටිකක් දාලා හොඳට බැද ගන්නවා. ඊට පස්සේ තියනවා නම් උඹලකට ටිකකුත් දාගන්න. ඒක නැතත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලුණු ටිකක් කහ කුඩු ටිකක් දාලා කවලම් කරගෙන ඊට පස්සේ කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට මේක පිච්චෙන්නේ නැතු වෙන්න සාටි කරගන්න. ඊට පස්සේ දැන් අර හීනයට කපාගත්ත වැටකුළු පොතු ටික ඔක්කොම මේකට එකතු කරන්න. කළා මේක හොඳට කලවම් කර කර හොඳට උයා ගන්න. මේක හරිම රසයි බත් එක්ක කන්න. මම ඇත්තටම කියනවා නම් වැටකුළු මාළුවට වඩා මම මේ පොතු බැදුමට හරිම ආසයි. එහෙනම් ඔයගොල්ලෝ මේක හදලා බලන්නකෝ. කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. මේකට කැමති නම් like කරන්න. හදලා බලලා comment එකක් දාන්න. එහෙනම් ඔබ හැමෝටම ස්තුතියි.